මම මේ ෆොටෝ එකේ ඉන්නේ ලෝකේ අංක එකේ ක්‍රිප්ටෝ බිලියනර් වන CZ. එහෙමත් නැත්නම් අපි හැමෝම වගේ දන්න Binance founder එක්ක. CZ ගේ ජීවිත කතාව වගේම Binance හැදුනේ කොහොමද කියලා අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නම්. Binance founder Champagne Shavo එහෙමත් නැත්නම් අපි හැමෝම වගේ හොව අඳුරන්නේ CZ කියලා. CZ උපත ලබන්නේ 1977 පෙබරවාරි මාසේ 5 වෙනිදා. CZ ගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරයෝ දෙන්නෙක්. CZ උපත ලබන්නේ චීනයේ ජැන්සු කියන පළාතේ. නමුත් CZට අවුරුදු 12 වෙනකොට CZගේ පියාගේ මාස්ටර් ඩිග්‍රී එක කම්ප්ලීට් කිරීම වෙනුවෙන් මුළු පවුලම කැනඩාවේ වැන්කූවර් නගරයට පදිංචියට එනවා. ඉතින් මේ විදිහට CZගේ පියා මාස්ටර් ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න ස්ටුඩන්ට් කෙනෙක් විදියට ගිය කෙනෙක් නිසා ඔහුගේ මාසික ආදායම ගොඩක්ම අඩු වෙනවා. මේ නිසා ඔහු ඇතුළු මුළු පවුලටම දැඩි ආර්ථික දුෂ්කරතා මැද තමයි ජීවත් වෙන්න උනේ. මේ විදිහට තිබුණු CZගේ දැඩි ආර්ථික දුෂ්කරතා නිසා CZට අවුරුදු 14ක් වගේ පුංචි කාලෙදිම ඔහුට රැකියාවක නිරත වෙන්න සිදු වුණා. CZගේ පළවෙනි රැකියාව උනේ මැක්ඩොනල්ඩ් අවන්හලක පුංචි රැකියාවක්. ඒ විතරක් නෙමේ නයිට් ෂිෆ්ට් එකක් විදියට ගෑස් ස්ටේෂන් වලත් මෙයා වැඩ කරා. ඉතින් මේ විදිහට දුෂ්කර කාලයක් ගෙනියද්දී CZට පුළුවන් වෙනවා මොන්ට්‍රියල් මැග්ගිල් යුනිවර්සිටි එකේ කම්පියුටර් සයන්ස් ඩිග්‍රී එකක් කරන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට පටන් ගත්ත උපාධිය CZ විසින් සම්පූර්ණයෙන්ම සාර්ථක ලෙස නිම කරද්දී එයාට ඉන්ටර්න්ෂිප් එකක් විදියට ලැබෙනවා ජපානයේ ආයතනයක වැඩ කරන්න. මේ නිසා CZ කැනඩාව ඉඳන් ජපානයේ ටෝකියෝ වෙත එනවා. ඉතින් මේ විදිහට වැඩ කරගෙන යද්දී CZට ස්ටොක් මාකට් එක ගැන, එක්ස්චේන්ජ් ගැන, ට්‍රේඩින් ගැන ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් හැමෝටම තියෙන ලොකුම ගැටලුව එහෙම නැත්නම් ප්‍රශ්නේ තමයි CZ කොහොමද ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකට එන්නේ කියන එක ගැන. CZ කියලා කියන්නේ පෝකර් ක්‍රීඩාවට ගොඩක්ම ආස කරපු කෙනෙක්. ඉතින් CZ තමන්ගේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ පෝකර් ක්‍රීඩාවේ නිතරම නියැලෙනවා. ඉතින් මේ වගේම 2013 දී CZ එයාගේ යාළුවොත් එක්ක පෝකර් ගේම් එක ප්ලේ කර ඉද්දෙද්දී එයාගේ යාළුවෙක් CZ ගෙන් අහනවා ඔයා දන්නවද බිට්කොයින් ගැන කියලා. ඉතින් ඇත්තටම මේ වෙනකොට CZ බිට්කොයින් කියන්නේ මොකක්ද කියලාවත් දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මේ විදිහට CZ යාළුවොත් එක්ක බිට්කොයින් ගැන සාකච්ඡා වෙලා බිට්කොයින් පිළිබඳව පොඩි අයිඩියා එකක් එහෙමත් නැත්නම් මේ පිළිබඳව පොඩි දැනුමක් ලබා ගන්නවා. ඉතින් CZ මේ ගැන ගොඩක්ම ඉන්ට්‍රස්ට් වෙනවා. මේ නිසා CZ ගෙදර ගිහපු ගමන්ම බිට්කොයින් වල වයිට් පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන අකුරක් නෑර කියවනවා. මේ විදිහට එයා තවත් වැඩිදුර විස්තර හොයද්දී එයාට තේරුම් යනවා මුදල් වල අනාගතය මේක කියලා. ඉතින් මෙන්න මේ සාධක නිසා CZ තීරණය කරනවා එයාගේ චීනේ තිබ්බ ඇපාර්ට්මන්ට් එක සම්පූර්ණයෙන්ම විකුණලා ඩොලර් මිලියනයක මුදල් ප්‍රමාණයක් බිට්කොයින් වෙනුවෙන් ආයෝජනය කරන්න. ඉතින් මෙන්න මේ දේ එයා කරයින් පස්සේ එයාගේ යාළුවෝ ඒ වගේම එයා අඳුරන අය CZට පිස්සෙක් ඒ වගේම මෝඩයෙක් කියලා කියන්න පටන් ගත්තා. ඉතින් ඔයා හිතන්නේ ඇත්තට මොකද්ද මෙතෙන්දී උනේ? ඇත්තටම CZගේ යාළුවෝ කිව්වා වගේම CZ මෝඩෙක් පිස්සෙක් ගානටම පරිවර්තනය වුණා. ඒකට හේතුව තමයි බිට්කොයින් එකට මෙයා ආයෝජනය කරයින් පස්සේ බිට්කොයින් එක 70%කින් ප්‍රයිස් එක ඩ්‍රොප් වුණා. ඒ කියන්නේ CZට ඩොලර් ලක්ෂ 7ක පාඩුවක් අලාභයක් විඳින්න සිද්ධ වුණා. හෝ මෙතනින් එහාට CZ ගේ ලයිෆ් එකේ වුණේ මොකද්ද කියලා දෙන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඒ තමයි Binance ක්‍රිප්ටෝ ට්‍රේඩින් හරහා මුදල් උපයන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් සාර්ථක ලෙස මාස එකමාරක් වගේ පුංචි කාලයක් අතරතුර ලයිෆ් ටයිම් සපෝට් එකක් එක්ක ඔයාලට Binance හරහා ක්‍රිප්ටෝ කරන්සි හරහා මුදල් උපයන්න ඉගෙන ගන්න පුළුවන් මම පාඨමාලාවක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම මේ වෙනකොට Binance South Asian KOL ටීම් එකේ මෙම්බර් කෙනෙක්. ඉතින් ඔයාලට ලංකාවේ තියෙන කෝස් මාෆියාකාරයන්ට අහු නොවි හරි පාරෙන් Binance වලින් ක්‍රිප්ටෝ කරන්සි වලින් ට්‍රේඩින් හරහා මේ හැම දෙයක්ම හරහා සාර්ථක වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මගේ කෝස් එකට ජොයින් වෙන්න. ස්ක්‍රීන් එකේ පේන මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාටත් පුළුවන් ජොයින් වෙලා මාස එකමාරෙන් ඔයාගේ මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. නමුත් CZ එතනින් නැවතුනේ නැහැ. එයා එයාගේ රැකියාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා. අයින් වෙලා බ්ලොක්චේන් ටෙක්නොලොජි ගැන එයා සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න පටන් ගත්තා. ඉතින් ඇත්තම කිව්වොත් මේ වෙනකොට CZට ඇපාර්ට්මන්ට් එකක් නැහැ. ඒ වගේම ළඟ තිබ්බ සල්ලිත් නැහැ. ඒ නිසා මෙයාගේ යාළුවෝ ඒ වගේම මෙයා අඳුරන අය CZව තවත් මෝඩෙක් පිස්සෙක් ගානටම ඇදලා දැම්මා. නමුත් CZ වෙනත් අය කියන දේවල් වලට එහෙම නැත්නම් එයා වැටලා තියෙන දේවල් ගැන එයා හිතන්න අරගෙන එයා ඒකෙන් වැටුනේ නැහැ. එයා ගැනම විශ්වාසයක් ඇති කරගත්තා. එයා පටන් ගත්තු මේ දේ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියලා. අන්න ඒ නිසා CZ තමන්ගේ ඉන්න තැන නැති වුණත්, තමන්ගේ සල්ලි සම්පූර්ණයෙන්ම නැති වුණත්, තමන්ගේ රැකියාව නැති වුණත්, තමන් කරන වැඩේ සම්පූර්ණයෙන්ම සාර්ථක වෙනවා කියන විශ්වාසය ඇතුව එයා වැඩ කරා. ඉතින් මේ විදිහට අවුරුදු කිහිපයක් ගත වුණා. ඉතින් ඔයාලා දන්නව ඇති 2017 බිට්කොයින් අසීමිත ලෙස පම්ප් වුණා. ඒ කියන්නේ බිට්කොයින් වල වටිනාකම ගොඩක්ම වැඩි වුණා. ඉතින් මෙන්න මේ නිසා CZ තීරණය කරනවා. ඒ වගේම CZට වැටහෙනවා මේ ඇවිල්ලා තියෙන්නේ එයාට ක්‍රිප්ටෝ මාකට් එකට හොඳම අවස්ථාවක් කියලා.
මේ විදිහට 2017 දී බිට්කොයින් වල ප්‍රයිස් එක ඉහළ යාම නිසා ලෝකෙ හිටපු ගොඩක් මිනිස්සු ක්‍රිප්ටෝ මාකට් එකට එන්න ගත්තා. ට්‍රේඩ් කරන්න ඒ වගේම තමන්ගේ සල්ලි ක්‍රිප්ටෝ වල ඉන්වෙස්ට් කරන්න මේ වගේ විශාල ලෙස මිනිසුන් මෙන්න මේ විදිහට ක්‍රිප්ටෝ මාකට් එකට එන්න ගත්තා. මේ විදිහට ඇති CC දකිනව ඒ දවස්වල තිබ්බ එක්ස්චේන්ජ් වල යූසර් ෆ්‍රෙන්ඩ්ලි භාවය ගොඩක්ම අඩුයි. ඒ වගේම ට්‍රේඩින් ෆැසිලිටිස් ගොඩක්ම අඩුයි. ඒ වගේම හොඳ කස්ටමර් සර්විස් එකක් තිබෙත් නැහැ. ඉතින් අන්නේ නිසා CC තීරණය කරනවා මේ හැම ෆැසිලිටිස් එකක්ම එකතු කරලා සර්ව සම්පූර්ණ එක්ස්චේන්ජ් එකක් නිර්මාණය කරන්න. මේ දේවල් ගැන සලකා බලලා CC නිර්මාණය කරපු එක්ස්චේන්ජ් එක තමයි ඔයාලා අපි හැමෝම වගේ පාවිච්චි කරන Binance එක්ස්චේන්ජ් එක කියලා කියන්නේ. CC ට අවශ්‍ය වුණේ අවුරුදු 3ක් අතරතුර ලෝකේ තියෙන හොඳම එක්ස්චේන්ජ් එක බවට Binance එක්ස්චේන්ජ් එක පරිවර්තනය කරන්න. නමුත් CC ගේ තියෙන උත්සාහයේ ප්‍රතිඵල, ඒ වගේම CC ගේ ටීම් එකේ තියෙන උත්සාහයේ ප්‍රතිඵල කැපවීම මේ හැම දෙයක්ම මත මාස 6ක් වගේ පුංචි කාලයක් අතරතුර ලෝකේ අංක 1 එක්ස්චේන්ජ් එක බවට පත් වුණා. ඉතින් අදටත් ලෝකේ අංක 1 එක්ස්චේන්ජ් එක Binance එක්ස්චේන්ජ් එක.